හිරු හැංගුණාවේ වලාවේ නුඹේරුව නෑ කියා මේ වාලුකාවේ අඬාවී වලාකුල්ලෑනියා. Hi ළමයි, ඔන්න ඉතින් අපි හපුතලේ ගියපු vlog series එකේ මේක තමයි part 2 vlog එක. ඒ කියන්නේ දෙවෙනි vlog එක. ඉතින් ඕගොල්ලෝ මීට කලින් මම දාපු vlog එක බැලුවේ නැත්නම් ඒක බලලා මේක බලන්න. මොකද අපි හපුතලේ දවස් 4ක් හිටියා. ඒ දවස් 4න් පළවෙනි දවස් දෙකේ vlog එක මම දැන් අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මේ අන්තිම දවස් දෙක. කොහොම හරි අපි එදා උදේ බ්‍රේක්ෆාස්ට් එක ගත්තා. මට උදේ නැගිටින්න ඒවා ඒ දේවල් වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. මොකද අපිට කොහොමත් අපි දැන් යනවා පොඩි තැනකට. ඉතින් එතනට යන්න පොඩ්ඩක් පරක්කු වෙලා තිබුණේ. ඒක නිසා කට්ටියම ඉක්මනට කාලා එතනට යන්න ලෑස්ති වුණා. කොහොම හරි අපි දැන් යන්නේ දියලුම දියඇල්ල බලන්න. ඉතින් ඒක පොඩ්ඩක් ටිකක් දුර තියෙන ඒනවාට ඉතින් අපි කොහොම හරි ගියා ඒක බලන්න. ඒක මාරම ලස්සන ළමයි. ඒ වගේම මාරම උසයි. ඒ වගේම ඒකේ වටේටම කැලෑ වගේ වගේම ගොඩක් ෆොරිනර්ස්ලාත් හිටියා. කොහොම හරි මේ වෙද්දී අපි ෆොටෝස් අරන් වීඩියෝස් අරන් ඒ ඔක්කොම ඉවරයි. දැන් ඉතින් අපි පුරුදු විදිහට ආයෙමත් ඉතින් කෑමයක් හොයාගෙන තමයි යන්නේ. අපි ඊට පස්සේ තිබ්බ කඩේකින් පොප්කෝර්න් ගත්තා. ඒක රුපියල් 200ක් වගේ තමයි උනේ. මං හිතුවා මේ අවුරුද්දේ හරි ෆ්‍රිජ් මැග්නට් එකක් ගන්නවා කියලා අපි යන තැනින් ඒ වුණාට ඉතින් එතනත් හපුතලේ කියලා ගහපු ෆ්‍රිජ් මැග්නට් එකක් නම් තිබුණේ නැහැ. මම මාරුම ආසයි මතකයන් විදිහට ෆ්‍රිජ් මැග්නට් එකතු කරන්න. ඒ වුණාට ඉතින් මේ පාර නම් මට ෆ්‍රිජ් මැග්නට් එකක් ගන්න හම්බුනේ නැහැ. ඔන්න බලන්නකෝ අපි ඊළඟට කරන්න යන පඬිතු වැඩේ මොකද්ද කියලා. එතන ඇත්තටම එතනට යන්න අමාරු වෙනවා. හැබැයි ඔන්නෝම දියැලෙන් පල්ලෙහාට බහලා ඒ ගියාම දියැල මාර ලස්සනට පේනවා. මම එතන ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඒ වුණාට ළමයි අපි මෙතන මේ ටික යන්නේ බොහොම අමාරුයි. කොහොම හරි අන්තිමට නැගලා බැහැලා කොහොම හරි අන්තිමට අපි එතනට ආවා. මෙතන මාරම ලස්සනයි ළමයි. දියැල්ල පල්ලෙහා තමයි අපි දැන් මේ ඉන්නේ. දියැල්ල ගාවම මාරම ලස්සනයි. හරලිය මල් පාවී everything නුඹ ළඟ හිඳ හොරහින් බලනවා අනිතින් ෆොටෝස් මරන් ඊට පස්සේ අපි ආයෙමත් හොටල් එකට ආවා. ඇවිල්ලා ආපු ගමන් අපි ලන්ච් එක ගත්තා. මොකද ඒ වෙනකොටත් අපි එනකොටත් 2-3 විතර වෙලා තිබුණා. අනිතින් කාලා ඉවර වෙලා මම දැන් යන්නේ පොඩි වොෂ් එකක් දාගන්න. වොෂ් එකක් දාගෙන ඊට පස්සේ මම හිතුවා හොඳ කෝපියක් හදාගන්න ඕනි කියලා. මේකෙන් පස්සේ බලන්නකෝ මම කරන පඬිත වැඩේ මොකද්ද කියලා. මම දැන් මේ වොෂ් එකකුත් දාගෙන හිටියට මට අද දවස අන්තිම දවස් නිසා අපි හවුතලේ ඉන්න මට හිතුණා පූල් එකට යන්න ඕනි කියලා. බලන්න කොච්චර මීදුමද කියලා. මාරම සීතලයි. එනකොට ඉතින් මගේ පඬිතුකම් වැඩිනේ. මාරම සීතලයි. අපිට ඇත්තටම ගොඩක් වෙලා පූල් එකේ ඉන්න හම්බුන්නේ නැහැ. බලන්නකෝ මීදුම කොච්චරද කියලා. ඒක නිසා මාරම සීතලයි. කොහොම හරි නාලා ආපු ගමන් මම මේ ක්‍රීම් එක ගාගත්තා. ඉතින් ඕක විතරයි තිබුණේ. ඇත්තටම මේ එහෙම අර ඔයිලි ක්‍රීම් එකකට ඉතින් මම ඒක ගාගත්තා. මොකද හැම වේලෙන නිසා. ඊට පස්සේ අපේ අම්මා මට කෝපියක් හදලා දුන්නා. ඒකත් පිව්වා. බලන්නකෝ view එක කොහොමද කියලා. ඊට පස්සේ ටික රෑ වෙලා මම ලස්සන මුවියක් බැලුවා. මේ අපි එහෙ ඉන්න අන්තිම දවස. මේ තමයි 4 වෙනි දවස. අපි හපුතලේ ඇවිල්ලා. ඉතින් මම ලෑස්ති වුණා. ලෑස්ති වෙලා ලස්සන ඩ්‍රෙස් එකකුත් දාගෙන අපි ගියා බ්‍රේක්ෆාස්ට් වලට. ඊට පස්සේ ඔන්න ඔම්ලට් ටිකත් එතන තිබ්බ ලයිව් ස්ටේෂන් එකේ තමයි හදලා දුන්නේ. කොහොම හරි ඒකත් මම කෑවා. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ දුකම පාර්ට් එක ගෙදර යන්න බෑග් හදාගන්න. ඒ කියන්නේ අපිට දුන්නයිනොත් පැක් කරගන්න ඕනි. එහෙනම් ඉතින් මේ vlog එක ඉවරයි. එහෙනම් දැන් අපි චෙක් අවුට් වෙන්න යන්නේ රූම් එක හොටල් එකේ. අද මේ vlog එක ඉවරයි. Thanks for watching.